සුබ දවසක් හැමෝටම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට like කරපු comment කරපු share කරපු හැමෝටම ස්තුතියි මම ඔය කට්ටියගේ හැම message එකක්ම හැම comment එකක්ම කියවලා නිසි පිළිතුරු ලබා දීලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ටිකට් එකක් ගාන කීයද ටිකට් එකේ බර කීයද කොයි කාලයටද ගණන් අඩු වෙන්නේ ඒ සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක රැඳී ඉන්න මම විස්තර සහිතව ඔය කට්ටියට කියලා දෙන්නම්. ටිකට් එකක් ගන්නකොට මිල විතරක් බලන එක ලොකු මිස්ටේක් එකක්. බොහෝ දෙනා අහන්නේ එකම දෙයක්. අඩුම ගාන කීයද? හැබැයි ඔයා දන්නවද Fly Dubai, Emirates, Etihad Airways වගේ එයාලයින්ස් වල එකම ෆ්ලයිට් එකට ටිකට්ස් වර්ග කීපයක් තියෙනවා. අඩුම ටිකට් එක ගත්තොත් බර අඩුයි, ඩේට් චේන්ජ් කරන්න charges කරනවා, රිෆන්ඩ් නැහැ, සීට් සිලෙක්ට් කරන්නත් එක්ස්ට්‍රා charges ගන්නවා. ඒ වගේම ටිකක් මිල වැඩි ටිකට් එකක වැඩියෙන් බර දාන්න පුළුවන්, date change free හෝ cheap, රිෆන්ඩ් තියෙනවා, සීට් සිලෙක්ෂන් free of charge කරන්න පුළුවන්, එක්ස්ට්‍රා benefits තියෙනවා. ඉතින් මේක තමයි රියල්ම ප්‍රොබ්ලම් එක මෙන්න. ඔයා අඩුම ටිකට් එක ගන්නවා ඊට පස්සේ baggage වැඩි වෙනවා, date change කරන්න වෙනවා, සීට් සිලෙක්ට් කරන්න වෙනවා, අන්තිමට ගෙවන ගාන මුලින් ප්‍රීමියම් ටිකට් එකක් ගත්තාට වඩා වැඩි. ඉතින් මතක තියාගන්න ටිකට් එකක් බුක් කරනකොට weight allowance එක, refund policy, date change, seat selection මේ හැමදේම බලලා බුක් කරන්න. සමහර වෙලාවට ටිකක් වැඩිපුර ගෙවපු ටිකට් එක තමයි ඇත්තට ලාභ මේක. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එකකින් පොඩි අයිඩියා එකක් ගන්න ඇති කොහොමද ටිකට් එකක් බුක් කරද්දි මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියලා. වැදගත්ම දෙයක් කියන්න තියෙනවා මේ මැද පෙරදිග මේ තත්වය ගැන ඔය කට්ටිය දන්නවා. ඔය කට්ටිය ටිකට් බුක් කරන්න ඉස්සලා හරි ටිකට් එක බුක් කරලා යන දවසට හරි යන දවසට කලින් දවසේ පොඩ්ඩක් එයාපෝට් එකේ තත්වය ගැන විපරම් කරන්න, දන්න කෙනෙක්ට කෝල් කරලා අහන්න මොකද්ද තත්ත්වය. සමහර වෙලාවට උදේට එයාපෝට් එක වහන වෙලාවල් තියෙනවා. ඔය කට්ටිය දන්නවා මොකක්ද මේ තත්වයේ තියෙන තත්වය කියලා. ඉතින් සමහර වෙලාවට උදේට එයාපෝට් එක වහනවා, දවල් වෙද්දි ආය අරිනවා, ඊට පස්සේ හවස් වෙද්දි ආය එයාපෝට් එක වහනවා තියෙන වාතාවරණයේ හින්දා. ඉතින් බොහොම කල්පනාවෙන් ඉන්න. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකන් ඔය කට්ටියට සුබ දවසක්. ඔය කට්ටියට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, මැසේජ් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.